නමුත් ඔබට මහා සංඝයා මුණ ගැහෙන්නේ පිංගතුනි බුද්ධෝත්පාද කාලයක පමණයි. සසරක් බැලුවොත් මේ සාරා සංකේය කල්ප ලක්ෂයටම මහා සංඝයා මුණ ගැහිලා තියෙන්නේ උපරිම අවස්ථා 28යි. අද හැමදාම එනවා වෙන්න පුළුවන්, හැමදාම දකින්නවා වෙන්න පුළුවන්. නමුත් සසරක් එක්ක බැලුවම මේක අතිශය දුර්ලභ වස්. ඒ නිසා දුර්ලභ බැවින් දරුවටත් එහෙමනේ කලාතුරකින් එන නිසානේ හැදුවේ. නමුත් ඊට වඩා දුර්ලභයි භික්ෂුවක් මුණ ගැහෙනවා කියන එක. අපි දලදා වඳින්න ගිය වෙලාවේ පොලිම දැකලා මං කිව්වා අනේ දවස් දෙක තුනක් ඉන්න ඕනේ පොලිමේ කියලා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් පිටිපස්සෙන් කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් ඔතනට එන්න කල්ප ගණන් බලන් ඉන්න එපයි කියලා කිව්වා. කතාව හරිනේ. කල්ප ගණන් බලන් ඉන්න ඕනේ බුදුවරයෙක් පහළ වෙනකම්. හරි පහළ වුණාට පස්සේ දවස් දෙක තුනක් පොලිමේ ඉන්න එක පාඩු නෑ. මොකද දන්ත ධාතුවක් වෙන්නේ බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නට එපේ. ඒ නිසා පොලිමේ ඉන්න අය සිහි කරන්නට ඕනේ මේක කල්ප ගණන් බලන් ඉඳලා ලැබිච්ච අවස්ථාවක්. දවස් දෙක වෙන ප්‍රශ්නයක් නෑ. ඒ වගේ තමයි මතක තියාගන්න. නිවසට භික්ෂුවක් වඩිනවා කියන එකේ හිතන්නට ඕනේ සම්මුඛ වෙනකොට මේ කල්ප ගානකින් තමයි අදිශීලයක් රකින්න කෙනෙක් හමු වෙන්නේ අපිට. පෘථග්ජන උනත් අදිශීලය ලැබෙන්නේ බුද්ධෝත්පාදේ විතරයි. පසේ බුදුරු අදිශීලේ රකින්නවා. නමුත් අන්න සමාදම් කරවන්නේ නැහැ. පසේ බුදුරු එහෙම ලොකුවට අපිට හැමතිස්සෙම හම්බ වෙන්නේ නැහැ. නමුත් සංඝයා බුද්ධෝත්පාද කාලයක හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න. ඒ සංඝයා නිවසට එනකොට මේක සසර දුර්ලභ අවස්ථාවක්. ඒ නිසාත් සුදුසුයි මේ දානේ පූජා. ඒ නිසා තමයි කියන්නේ පාහුනෙය්‍ය. කොච්චර ලස්සන ගුණපදයක්ද නේ. පාහුනෙය්‍ය යනු තමන්ගේ ප්‍රිය ඥාතීන් වෙනුවෙන් කලාතුරකින් එන ඥාතීන් වෙනුවෙන් පවා සකස් කළා වූ දාණය ආහාරය ප්‍රණීත භෝජනය ඔවුන්ට නොදී හෝ ඔවුන්ට දෙන්න ප්‍රථමයෙන් සංඝයාට දෙන්නට සුදුසු බැවින්නේ සංඝ රත්නය පාහුණෙයයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ ශ්‍රාවකයෝ ගැන. ආහුණෙය්‍ය පාහුණෙය්‍ය. ඇයි මේ බොහෝ දුර සිට ඇවිල්ලා දෙන්නට සුදුසු? ඇයි මේ දරුවන්ට දෙන්නට යන එක පවා දෙන්නට සුදුසු? මොකක් නිසාද? ඒ මහා සංඝ රත්නය දක්ඛිනෙයයි. දක්ඛිනා කියලා කියන්නේ අපි සංස්කෘතික දක්ෂිනා කියලා. දක්ෂිනාව කියලා කියන්නේ පින්වතුනි පින්පව් අදහාගෙන පරලෝකයක් විශ්වාස කරගෙන නිවනක් පතාගෙන දෙන්නා වූ දානය. කර්මඵල විශ්වාසයෙන් දෙන්නා වූ දානයට කියනවා දක්ෂිනාව කියලා.